හායි යාළුවනේ අපි අද යන්නේ හාතලේ පුංචි ලෝකාන්තේ බලන්න යන්න. කොළ පාට පිරුණු කඳේ අයවල් මැදින් තමයි මෙන්න මේ ගමන දිවෙන්නේ. නුවරින් වල යනවා නම් ඔයාලට පැය එකමාරක් වගේ පුංචි කාලෙකදී මෙතෙන්ට යන්න පුළුවන්. යමුද? මේ පැත්තේ තියෙන ලස්සන තැන් ටික බලා ගන්න. මෙන්න මෙතන බෝඩ් එකේ තියෙනවා මේ අවට බලන්න තියෙන තැන් හැම එකක් ගැනම විස්තර. අපි දැන් හිමිසරේ පන්නෙල දිහාවට යනවා. ඉතින් මේ පන්විල නගරේ දිගටම ගියාට පස්සේ අපි එකතු වෙන්නේ ලස්සන තේවත්තකට. මේ තේවත්ත මැදින් අපි ටිකක් දුර යද්දී ලස්සන පරිසරයක් අපිට හම්බ වෙනවා. හරිම නිශ්ශලංක පරිසරයක්. ඉතින් මේ තේවත්ත මැද්දේ යන අතරතුර අපිට හම්බ වෙනවා මේ ෆැක්ටරි එකක්. ඔයාලා කැමති නම් එතන හැපෙති තියෙන ෂොප් එකකින් ඒකක් බීලා පරිසරයේ විඳින ගමන් මේ ගමන පටන් ගන්න පුළුවන්. ඊළඟට අපිට හම්බෙන්නේ මඩොල් කැලේ නගරය. මෙන්න මෙතනදී හම්බ වෙනවා අපිට තුම්මං හන්දිය. අපි මේ තුම්මං හන්දියෙන් උඩ පාරට යන්න ඕනේ. එතකොට අපිට හම්බ වෙනවා මඩොල් කැලේ ප්‍රාදේශීය රෝහල. ඉතින් මේ මඩොල් කැලේ ප්‍රාදේශීය රෝහල තියෙන පාර දිගටම අපි යනවා. මේ පාර දෙපැත්තේ තියෙන ලස්සන තේවතු. මේ තේවත්තු මැදින් යද්දී අපිට ලස්සන දිය පාරක් හම්බ වෙනවා. මේ දිය පාර ගාව නැවතලා ඔයාලටත් පුළුවන් මේ පරිසරයේ සුන්දරත්වයේ ඉඳලා ගමන ආරම්භ කරන්න. පාර දෙකේ අවසානයේදම ගියාට පස්සේ අපිට හම්බ වෙනවා වතු ජනාවාස කීපයක්. මෙන්න මේ වතු ජනාවාස ගාව මේ වතු නිවාස ගාවෙන් අපිට තියෙනවා පල්ලෙහ පාරේ නැතුව දකුණු අත පැත්තටත් නැතුව වම් අත පැත්තට හැරිලා යන්න. මෙන්න මේ වගේ පාරක තමයි අපි ඊට පස්සේ යන්නේ. මෙහෙම යනකොට අපිට ඈතින් පේනවා පුංචි වැවක්. ඒ වැව විශේෂයක්ද වැව වටේට තියෙන තේවත්තා. ඉතින් මෙතන සුන්දරත්වයේ විඳින ගම අපි යනවා පල්ලෙහාට මේ පාර දිගේ. අපි දැන් ගමනාන්තයට ලං වෙලා තියෙනවා. ඈතින් පේන පයින්ස් වනාන්තරය. ඊට එහා පැත්තෙන් අපිට පේනවා ලස්සන කඳ යාය. ඉතින් මේ පුංචි පාර දිගේ අපි ඉස්සරහට යනවා. පුංචි ලෝකාන්තේ හොයාගෙන.
මෙන්න මේ ලස්සන පාර දෙකේ ආවට පස්සේ අපිට පේනවා හාතලේ පුංචි ලෝකාන්තය. මෙතෙන්ට ආපුහම ලස්සන කඳු අලල්ලකින් වට වෙලා ඈතින් පේනවා හේදෙනී නගරය අවට පේන අපිට මහවැලි ගංගාව. ඊට අමතරව අපි ආපු පාර දෙකත් ඒවත ටික ලස්සනට මෙතෙන්ද පේනවා. මට වගේම ඔයාලටත් පුළුවන් මෙන්න මේ ගස් වලට වෙලා සින්දුවක් අහන ගමන් මේ පුංචි ලෝකාන්තයේ ලෝකය දිහා බලන්න. ඔයාලා කැමති නම් පල්ලෙහා තියෙන බංගලෝ එක මෙතෙන්ට යන්නත් පුළුවන්. ඉතින් ඔයාලට පේනවා කුරුල්ල එහෙන් ලෝකය දිහා බලද්දි මේ පුංචි ලෝකාන්තයෙන් අපට පේන ලස්සන. මේ පල්ලෙහා තියෙන තේවතු ටික. අපි ආව පාරවල් ටික ගුරු පාටින් පේනවා. ඈත පේන්නේ කඳ යායවල් ටික. ඉතින් ඔයාලටත් පුළුවන් හාතලේට ඇවිල්ලා මේ සුන්දර දර්ශන අත්විඳ ගන්න.